ආයුබෝවන්. දැන් මේ තාමත් හමුදාව ගෙනත් තාම මේ ඩෝන් කැමරා මේ යවන්න හදනවා. තාම ගිහිල්ලා නැහැනේ. තාම මේ සුබේද හොයාගන්න නැහැ. දවස් 8ක් විතර ගිහින්. හැබැයි මම දැක්කා එතන මේ අර පහුගිය කාලේ ලොකුවට කෑ ගහපු YouTuber කෙනෙක් ඒක අස්සේ ඉන්නවනේ. ඉන්නවා. තවත් ඔය පරිසර මුදල්ලා කීප දෙනෙක් එතනට ගිහිල්ලා ඉන්නවා. දැන් මේක එයාලා ඕන විදිහට මේ සතා හොයන්නේ. දැන් පහුගිය කාලේ මේ අපි එපා කියද්දි කාවන්දිස්සගේ අග්බෝගේ මේ ලොකේෂන් පවා දැම්මා. ළඟට ගිහිල්ලා නේද? දැන් ඒ දාන්නේ. දැන් ගුවන් හමුදාවේ ඩ්‍රෝන් එක එනකන් ඉන්න ඕන. ඊළඟට තමයි වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අධ්‍යක්ෂකවරයා. අර එපා කියද්දි අනීතික විදියට ඔයා මඩුවට එළවපු අලින්ට කිසිම ඉහළ නිලධාරියෙකුගේ අවසරයක් නැතුව ඩ්‍රෝන් දැම්මා දවසක් ඇතුළත. එතකොට ඇයි මේ අවදානම තියෙන සතා එලවන්න තියෙනවනේ අවදානම තියෙන සතා ගත්තේ නැත්තේ?